ඒක වගේ පළවෙනි කප්පාදු ගැන අපි මුලින් කතා කරා. අද කතා කරන්නේ දෙවෙනි කප්පාදු ගැන. බලන්න ඉතින් මුලින් ඉවත් කරගත්ත පළමු තැන තිබ්බේ පළවෙනි කප්පාදුවේදී. ඒකට ශාකය ස්වභාවික මේ විදිහට දෙකට විදිහට තමයි යන්නේ මේ. ඉතින් උඩේ හැම බෙදෙන තැනකින්ම මේ විදිහට මලක් වෙනවා. මේ බලන්න. අත්තර බලන්න ඉතින් මේ අවස්ථාවේ මෙන්න මෙතන දෙකට බෙදෙන තැනින් මල ඉවත් වෙලා තියෙනවා. මල වැටලා. ඒක බලන්න පළවෙනි කප්පාදුව කරන්නේ කොහොමද කියලා. මේක සඳහා අත්වක්කෝ සිකට්‍රියක් භාවිත කරන්න පුළුවන්. දැන් අතින් කරන්න පුළුවන් නම් අතින් කරන මට්ටමක ඉඳන් අතින් ඉවත් කරන්න පුළුවන්. ඊළඟ මේක ශාකෙත් පතන් දෙකක් විදිහට තමයි අපි ඊළඟට අරගෙන යන්නේ. ඒක අපි පදන් දෙක ඉහළට අරන් යන පදන් දෙක පද කියලා අපි දැනට කියනවා. tapi මේකදී මේ පද තමයි ඉහළට අරගෙන යන්න. ඒකදී හැම බෙදෙන ස්ථානයකින්ම බෙදෙන ස්ථානයකින්ම මලක් අටගෙන තියෙනවා. මෙතනින් මේක අත් දෙකට බෙදෙන විදිහට අපි මෙයත් ඉවත් කර ගැනීම කරගන්න ඕනේ. මේ අවස්ථාවේදී මෙතන ඉහළට යන්න අත් ඉවත් කරා. ඒක මේ හරියට තියෙන මේ මලත් එක්ක සම්බන්ධ පොළේ අපි ඉවත් කිරීම කරගන්නේ නැහැ. ඒකට හා ශක්තිය ගන්නවා මෙයා. පොළේ මෙතන තියෙනවා. ඒක එයාත් තියෙනවා. ඉහළට යන්න. එයාත් ඉහළට යන්න. ඊට පස්සේ නේද ඒක අපේ දෙකට බෙදලා තියෙනවා. අපි ඊළඟ කප්පාදුව තමයි මේ අපේ ස්ක්‍රීන් සිදු කරන්නේ. අපි දෙවෙනි අත ගැන බලමු. මේකෙදි ලම් දෙකට බෙදී ගන්න පළවෙනි කප්පාදුව දෙකට නේද? ඒකට මේ අතේ මෙතන අල ඉවත් වෙලා තියෙනවා. ඒක වැටලා හෝ මෙතන ඉවත් වීමක් සිදු වෙලා තියෙනවා. ඒක අපි එතන ඉදිරියට අරගෙන ඉන්න මලක් නෑ. කරන්නේ පිළිමයක් පිටට දෙන්නේ. ඒක ප්‍රධාන කල විදිහට අරන් යන්නේ මේ අත්ත උඩේ අත්ත කලින් දෙන මලක් තියෙන දකින්න පුළුවන්. ඒ මල එතන මලක් තියෙනවා. ඒත් අපි මේ මල ඉවත් වුණ හින්දා ඉතින් මේ අත්තේ මෙතනින් කලින් අත්තේ වගේ මුලින් ඉවත් කර ගැනීමක් සිදු කරන්නේ. මේ අත්ත මෙතන මල ඉතුරු කරලා තමයි අපි අත් ඉවත් කර ගැනීම සිදු කරන්නේ. මේ විදිහට මේ පැත්තින් මල ඉතුරු කරා ඒකට පොලයක් ඉතුරු කරා ආයතනද ඊළට යන ශකින්ද ඉතුරු කරා. එතකොට මෙතන වැටුණ මල වෙනුවට මේ පැත්තින් ගියත්තේ පළවෙනි බෙදුණු තැන මල අපි ඉතුරු කරගත්තා විදියක් නිෂ්පාදනය සඳහා. ඒ විදිහට තමයි අපි කප්පාදු ඉස්සරහට කරගෙන යන්නේ. ඒක ඊළඟ කප්පාදුවේ ඉවරන්නේ මෙතන මේ මලෙන් ගෙඩියක් එන්න පටන් ගත්තට පස්සේ ඊළඟ කප්පාදුවේ ඉවර කරන්නේ. මේ විදිහට තමයි දෙවෙනි කප්පාදුව කරන්නේ. යන්නේ ඉඳන් බලමු. මේ කියන්නේ අපි පළවෙනි කප්පාදුවේදී ඉවත් කරගත්ත මල දෙකේ ස්ථාන ඒක ස්වභාවික අපේ දෙකට බෙදීගෙන යන්නේ. පැත්තේ ඕක ස්වභාවික මේ විදිහට දෙකට බෙදී යන්නේ. ඒකට මේක ප්‍රධාන අත දෙක විදිහට මේක තමයි තෝරගත්තේ. ඉහළට ගෙනියන්න. ඒකට මේ අත්තේ ඒ බෙදුන ගානේ මලක් කරගෙන සිදු වෙලා තියෙනවා. ඒක අපි ස්ථානයේ එක ගෙඩියයි ගන්නෙ. ඒකට අපි මේ දෙවුද ස්ථානයේ මේ අත් ඉවත් කරගෙන සිදු කරා. ඒක මේ අත් ඉහළ බෙදුන ස්ථානයේ තමලක් තියෙනවා. ඒකට එතන දෙකට බෙදලා තියෙනවා. මේ අත් ඉවත් කර ගැනීම සිදු කරන්නේ මේ මලයි ගෙඩියක් බවට වීමට පටන් ගන්නතර පස්සේ ඒකට මේක දෙවෙනි අත් බලන්න මෙතන මල ඉවත් වෙලා තියෙනවා. ඒක මලක් නැතිගියක් ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ දෙකෙන් අත්තේ ඉවත් කිරීමට අවශ්‍ය අත්තේ පළවෙනියට බෙදෙනවා. මල ඉතුරු කර ගන්නවා. එතන ගෙඩියක් ස්ථාපනය කරනවා. ඒක ඉතින් කියනවා දෙකට බෙදෙන මලක් තියෙනවා. ඒක වෙනත් අත්ත දෙකට බෙදලා තියෙන මේ විදිහට
මේ අපේ කිරීම කියන්නේ වල පරාදෙන වෙලා එළියක් බවට පත් වෙන පටන් ගත්තට පස්සේ අපි ඊළඟ කප්පාදු විදිහට ඒ ඉවත් කර ගැනීම සිදු කරනවා. මේ සම්බන්ධව ඔයාලගේ ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අපි අවශ්‍ය උත්තර ලබා දෙන්නට හේතු කරන්න. මේ විදිහට තමයි ශාකය මේ විදිහට අතු දෙකක් විදිහට කප්පාදු කිරීම සිදු කරන්නේ.